ආයිබෝවන් ඔන්න ලංකාවේ ලොකුම බද්දන්සල දෙරණ මහා බද්දන්සල පැය 24ක් පුරාවට ක්‍රියාත්මක වෙන වෙසක් පුන් පොහොය වෙනුවෙන් මේ පේනවා නේද සූදානම් වෙන ආකාරය දෙන්න ජාති වේද කුලමල කිසිවක් නැහැ සියලුම අය එකතු වෙලා ඉන්නේ මේ වැඩේට සහයෝගය දෙන්න අද ඉඳන්ම ඔන්න කෑම පිසීමේ වැඩවලට අවශ්‍ය සියලු කටයුතු මේ කොස්සිය පැත්තේ සූදානම් වෙනවා නිදහස් චතුරස්‍රයේ තමයි අපි මේ මහා බද්දන්සල ක්‍රියාත්මක කරන්නේ. ඉතින් ගිය පාරට වඩා ලොකු විශේෂත්වයන් ගණනාවක් තියෙනවා. ඒව ගැන අහන්න ඔන්න ඉන්න අපේ මනුස්සත් දෙරණේ අධ්‍යක්ෂතුමා මහේෂ් මහත්මයා. මහේෂයි දැන් ගිය පාර 25000කට කන්න දුන්නා. මේ පාර කී දිනකට දෙනවද මොනවද තියෙන විශේෂත්වය? මේ පාර හස්ත අපි හිතනවා 35000කට ආසන්න පිරිසකට අපිට තන්සලෙන් කෑම ලබා දෙන්න හැකියාව ලැබෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා දිගු පෝලින් කියන්නේ නෙළුම් පොකුණ දිහාටම වගේ පොකුණ තිබුණා කියවර අපි බලාපොරොත්තු වෙනවා මෙවර ඒ වගේම විශාල පෝලිමක් තියේ කියලා. එතකොට දන්සලට පිවිසෙන ප්‍රධාන ගේට්ටුවයි අවසාන දන්සලේ ඉන්න එක්කෙනා අතර විශාල පරතරයක් තියෙනවා. මේ අයටත් නිකන් ඉන්න හම්බෙන්න එයාටත් අපි දන්සල ලබා දෙන තෙක් දන්සලේ බත්තට කන තෙක් ඒකක් දෙනවා. ඒකක් දෙනවා. තේ ලබා දෙනවා. ඒ විතරක් දන්සල අවසානයේ ඊවර අපිට හැකි වුණේ නැහැ අයිස්ක්‍රීම් ලබා දෙන්න අතුරුපස ලබා දෙන්න. මේවර එලිෆන්ට් හවුස් ආයතනය මගින් අයිස්ක්‍රීම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ බත් කන්න විතරක් නෙමෙයි තේ බීලා අයිස්ක්‍රීම් කාලා යන්න පුළුවන්. ඒක තමයි ලංකාවේ ලොකුම දන්සල. බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් දැන් බරටම වැඩ හෙට දවසේ තමයි මම ෂෙයර්ඩ් ඉඩක් කඩක් නොමැති වෙන්නේ. ඉතින් වෘත්තීය සූපවේදීන්ගේ සංගමය මේ විදිහට එකතු වෙලා ඒගොල්ලෝ තමයි දායකත්වය දෙන්නේ මේ වැඩේට. ඉතින් අපි මතක් කරන්න ඕනේ පිළිච්චයි මහත්තුරු ඇවිල්ලා මේක සෞඛ්‍ය ආරක්ෂිත විදියට මේ වැඩේ සිද්ධ කරනවාද කියන කාරණේත් පරීක්ෂා කරනවා. ඉතින් සූපවේදීන්ගේ අතින් හැදෙන රහ කෑම එකක් කන්න ඔන්න ඕගලන්ට එන්න තියෙන්නේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රාත්‍රී 7ට තමයි අපි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. ඉතින් ඔයගලන්ට කන්න තියෙන තැන කොයි විදිහටද සූදානම් කරලා තියෙන්නේ අපි ඒකත් පෙන්නන්න. කොමන් මහතා මේ තියෙන්නේ බද්දන්සලේ ඕගලන්ට ආහාර ගන්න සකස් කරලා තියෙන ස්ථානය 400කට ඉඳ ගන්න පුළුවන් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. මෙතන එහා පැත්තේ තව පුංචි කෑල්ලක් තියෙනවා. ඉතින් 400කට එකවර කන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. විනාඩි 15ක් 20ක් විතර එක්කෙනෙක් කෑවොත් පැයකට 1000ක් 1200කට ආහාර ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා මේ ස්ථානයේ. ඉතින් ඒ අනුව පැය 24 පුරාවටම 30000කට 35000කට ආසන්න ප්‍රමාණයකට මේ ස්ථානයේ ඔන්න ආහාර ගන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. එන ඉතින් කට්ටිය අපි හම්බෙමු හෙට නිදහස් චතුරස්‍රයේදී අනිද්දා හවස 7 වෙනකම්.